වී සිටින්නේ. ගාල්ල හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලව ආදරෙන් පිළිගන්නවා චාෂි ව්ලොග් YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නවද මම මේ ඔයාලවත් අරගෙන මේ කොහෙද යන්න හදන්නේ කියලා? මම මේ යන්න හදන්නේ යන්නේ ඔයාලවත් එක්කගෙන ලස්සන ගාල්ලේ තිබුණ කලා උත්සවයකට. මේක ඔහොම බැලුවට පේන්නේ නිකන් විවිධ ප්‍රසංගයක් වගේ වුණාට ඒ උත්සවයේ ඇතුලේ ලස්සන දේවල් කලාවෙන් පිරිච්ච දේවල් ගොඩාක් තිබුණා. අපි ගියපු ගමම වාඩි වෙලා චූටි බබාලගේ ලස්සන ඉදිරිපත් කිරීම් ටිකක් බලලා ඊට පස්සේ අපි යනවා ලස්සන කලා නිර්මාණ පැත්තට. අපි එහෙනම් ගිහිල්ලාම හම්බ වෙමුකෝ. මේ චූටි බබාලගේ ඉදිරිපත් කිරීම එයාලා හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. බලන් ඉන්න ආස හිතුණා. ඒක නිසාම මෙතන අපි ටික වෙලාවක් හිටියා. මෙයාලගේ ලස්සන චූටි බබාලගේ නැටුම් ටිකක් බලලා තමයි අපි කලා උත්සවයේ තිබිච්ච ප්‍රදර්ශන පැත්තට යන්න ගියේ. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ මේ චූටි බබාලගේ ලස්සන නැටුම් ටික. ඊට පස්සේ අපි යමු කලා උත්සවයේ ප්‍රදර්ශනයේ පැත්තට. ඔය විදිහට චූටි බබාලගේ එකත් බලලා ඉවර වෙලා අපි ඉක්මනටම ගියා. චෙකින් එන්නත් වෙලාව ළඟයි. ශාලගේ කෝලම් බල ඉඳලා එතරම් වෙලාවක් ගිහින් දැනුන්නේ නැහැ. චෙකින් එන්න වෙලාව තමයි 12:00ට. දැන් වෙලාව 11:00යි. පැය එකමාරක් අපිට තියෙනවා මේ ප්‍රදර්ශනය බලන්න. ඉතින් යන්කෝ අපි ගිහිල්ලා බලපු ඒ ලස්සන මම ඔයාලටත් පෙන්නන්නම්. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिलाने नुब रहस कियन गीता हेमिन एसिन मात्रा වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහිවිඳු වැටෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ
රහසක් කියනවා නම් මොහොතක් ඔන්න තනි අපි ඉතින් ආවා ආයෙත් ලස්සනම ලස්සන හිත නතර වෙන තැනකට. ඉතින් මෙතනත් ඉන්නවද ඔයාලගෙත් හිත මේ වගේ බුක් ෆෙයාර් නතර වෙනවද? බලන්නකෝ ඉතින්. සොයමි ආදරේ මනලෝල රංගසේනා හදේ සියුම්ව දහරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි මනලෝල රංගසේනා හදේ සියුම්ව දහරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ මනලෝල රංගසේනා හදේ සියුම්ව දහරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඒ ලස්සන චිත්‍ර ටිකත් බලලා අපි ඉක්මනටම චෙකින් වෙලා වාඩි වුණා අපේ සාහිත්‍ය උත්සවයේ පටන් ගන්න නිසා. ඔන්න බලන්නකෝ ඉතින්. ඉතින් මේ වගේ ලස්සනම නටන කණ්ඩායම් කිහිපයකම නටුන් තිබුණා. ඒවා හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්නකෝ මේව ලස්සනයිද කියලා.
වෙන්න හදවා දැන් නම් මට හොඳටම ඇති වෙලා ඉන්නේ. දැන් හවස 3ට විතර ඇති. පැය ගාණක් තිස්සේ උත්සවයේ ඇදී ගියා. ඉක්මනට සහතික දෙන්න පටන් ගත්තෙත් නෑ. ඉතින් හොඳටම ඇති වෙලා තමයි දැන් ඔය ඉන්නේ. ඒ එපා වෙලා හිටපු මොහොතේ මෙන්න මේ නැටුම් කණ්ඩායමේ ලස්සනම ලස්සන නැටුම තමයි ඉතින් හිත නිවන්න තිබ්බ එකම බෙහෙත. ඇඟ ඇතුලේ කලාවක් තියාගෙන ඉන්න හැම මනුස්සයෙක්ගෙම හිත නිවන දෙයක් තියෙනවනේ. ඉතින් මගේ නම් බෙඩපදයක් ඇහුණත් හිත නිවන වෙලාවල් තියෙනවා. ඉතින් ඔන්න ඒක නිසා එපා වෙලා හිටිය මට මෙන්න මේ නැටු කණ්ඩායම නිසා ටිකක් ෂේප් එකේ ඉන්න පුළුවන් වුණා. බලන්නකෝ ඉතින් හරි ලස්සන. ඔන්න ඉතින් ඔන්න අවසානෙට ආවා. ඉතින් අපිට ගෙදර යන්න ඕනේ නිසා අපි දෙන්න ඉක්මනටම එයාගේ තෑගි සහතික ටිකත් අරගෙන ඉක්මනටම එතනින් යන්න පිටත් වුණා. එහෙනම් ආයෙ දවසක මේ වගේ බ්ලොග් එකකින් හමු වෙනකම් මම ගිහිල්ලා එන්නම්. බයි. මොහොතක් තනිවී සොයන ආදරේ ලං වෙන්න මානම් රහසක් කියනවා